යෝ ඉතින් අද ගැම්මෙන්ම සෙට්ලා ඉන්නේ NB Cola ගේමින් channel එකත් එක්ක ඉතින් අද යන්නේ driving simulator බස් ගේම් එකේ රේස් පදින්න රේස් මොඩ් එක ආවා කියලා ඔයාලා දන්නවා ඇති දැනටම ඒකේ තියෙන හැම රේස් එකක්ම මේ වීඩියෝ එකේ තියෙන ඉතින් බලමු මට දිනන්න පුළුවන් වේද කියලා රේස් ඉතින් ඒකේ තියෙන කළුතර රේස් එක කොළඹ රේස් එක ඉඳන් හැම රේස් එකක්ම මම අද මේ වීඩියෝ එකෙන් ප්ලේ කරනවා ඉතින් බලමු මට මොන රේස් ටිකද දිනන්න වෙන්නේ කියලා එහෙනම් අපි යමු ගේම් එකට ඉතින් යාළුවනේ මෙන්න මෙහෙම රේස් මොඩ් එකට ගියාට පස්සේ මේවා ටික තමයි ඉතින් අපිට රේස් පදින්න තියෙන පාරවල් ටික අපි මුලින්ම කොළඹ සිටි එකට දාගමු කොළඹ තමයි තියෙන රේස් එක යෝ ගැම්මටම කොළඹ තමයි රේස් එක පදින්න තියෙන්නේ හරි මෙන්න මේ විදිහට තමයි පටන් ගන්න ලස්සන කිරි පාට කහ පාට බස් එකක් දාගත්තා ගැම්මටම උන්න පටන් ගත්තා රේස් එක ගැම්මටම යමු එහෙනම් මෙන්න මේ විදිහට යනවා CDB එකකුයි ප්‍රයිවට් එකකුයි තමයි යන්න තියෙන්නේ මං හිතන ඉතින් CDB එක තමයි මෙතනින් වේගෙන් යන බස් එක දෙවෙනියට ප්‍රයිවට් එක ඒ කියන්නේ අනිත් ඒවාගෙන් ඒත් ඉතින් මාත් එක්කන ලේසි වෙන්නේ නැහැ කරට යනවා කොහොම හරි බලමු අපිට මේ රේස් එහෙම දිනන්න පුළුවන් වේද කියලා තව රේස් ගොඩක් පදින්න තියෙනවා මේ වීඩියෝ එකේම තියෙනවා ඉතින් මේ රේස් ටිකත් දිගටම බලාගෙන ඉන්න ඔයා වටෙන් දාලා එන්න මම මෙතනින් දාලා යන්නම් ගැම්ම මං හිතුවා අර CDB බස් එක කියලා මේ දාදයක් කියන තියෙනවා මෙයාලා ඇතුලෙන් ගියාට අපිට ගානක් නැහැ අර අනිත් වාහන වගේ හැප්පෙන්නේ නැහැ මේ ගේම් එකේ මේ යන බස් දෙකේ ඇතුලෙන් යන්න පුළුවන් අපිට ඒක ආතල් මෙන්න මේ විදිහට කපලා ගමු ඔයාලට කියන්න ඕනේ මේ යන්නේ ඔරිජිනල්ම ස්පීඩ් එක මේ ස්පීඩ් කරලා නැහැ ඒතකොට ඉතින් ගේම් එක කිසිම ආතල් යන්නේ නැති වෙන හින්දා ඔරිජිනල් ස්පීඩ් එකෙන් තමයි රේස් එක යන්නේ බලමු අපි කොහොමද මේ වෙලා තියෙන්නේ කියලා වීඩියෝ එක එහෙම ස්පීඩ් කරලා නැහැ අපි මේ කොළඹ පාරවල් වැඩි එක තමයි කේස් එක මට වංගු දිරවන්නේ මේ වංගු වල කපලා ගද්දි මේ ස්ලෝ කරන්න යනවා නැත්තම් බස් එක කොහේ හරි යනවා මේ එතකොට පාස් වෙනවා කොහොම ඕ අල්ල ගන්න පුළුවන් වේද වාහනේ යන්නේ නැති හින්දා හොඳයි ඈ දැන් වාහනේ යන්නේ මේ වගේ ගැම්මට ගැම්මට මේ වංගු වල අමාරුයි මේ ඉස්සරහට දැන් මේ මෙතනින් තමයි මේ වගේ එහෙම එළියට පැන්නොත් එහෙම එළියටම වීසෙනවා මේ වගේ වැදිලා නවතින්නේ නැහනේ අර එළියට වීසන එක හදලා නැහැ හරියට මේක එළියට වීසෙන හින්දා හිමීට යන්නේ මේ ටිකේ වෑන් ඉඩන් දිනවා බා අයින් නවත්තලා අගෝ එහෙම පුළුවන්ද කරන්න බෑනේ හම්බෝ මේ මට පට්ට බඩගිනිත් එක්ක වීඩියෝ එක රෙකෝඩ් කරන වෙලාවෙත් කාලා නැහැ ඉතින් ගැම්මටම මාරු ඉතින් වීඩියෝ බලාගෙන ඉන්න කම්මැලි හිතුණත් බලාගෙන ඉන්න වීඩියෝ එක ලයික් එකක් දාගෙන යන්න ඒ වගේම channel එක subscribe කරගෙන යන්න යාළුවනේ ඕ මේ යන ස්පීඩ් එකට නම් මට බයක් තියෙනවා මේක වැටේ කියලා හිමීට යන්නේ ඒද හිමීට ගිහිල්ලා බෑනේ ඔයාලට තේරෙන්නේ නැති ඔයාලට ගේම් එක ගහුවනම් තේරෙන්නේ මේ පළවෙනියත් එක්ක මේ ගානින් හරිය තියන් යද්දි කොච්චර අමාරුයිද කියලා මේ කොළඹ සිටි එකේ විතර නෙමෙයි හැම රෙද්දෙම එහෙම තමයි මේ විදියට තියාගෙන යන එක අල්ලවුවා ඇල්ලුවා හරි නියමයි ගැම්මත් තමයි ඇල්ලුවා එන්ඩ් එකට ආවා දින්නමම දැන් තියෙන ඉතින් කළුතර රේස් එක පදින්න කළුතර දාගමු ඕ ගැම්මඩ ආන්න කෝච්චියකුත් යනවා සුපිරියට සුපිරි වේගෙන් ගියොත් කෝච්චිය අල්ල ගන්නත් පුළුවන් යාළුවනේ ඒක ඔයාලා දැකලා නැහැනේ වේගෙන් ගියොත් හැබැයි ඉතින් මම එහෙම අල්ලලා තියෙනවා කෝච්චිය ගාටම කෝච්චියත් එක්කම ගිහිල්ලා තියෙනවා මේකෙවත් බැරි වෙයි සමහර විට මේ බස් එක පොඩ්ඩක් අර අද්දලා ගන්න ප්‍රමාණය මදි අනිත් බස් දෙක එකපාරටම නිකන් 100ට යනවා පටන් ගත්ත ගමන් මේක හිමීට අද්දාදි පෙරදෙනවා ටික CDB තියෙනවා නවත්තලා මේ අර බස් නවත්තලා තියෙන එක තාත්තලා නෑ ඇත්තම ෆීලින් එක දැනෙනවා මේ විදිහට යමු මේ පාරක් ටික ඩේන්ජර් තේරෙනවනේ ඉතින් මේ වගේ පාරක් සෙට් නම් යන්නේ පට්ට අමාරුයි අඩු අනිත් පැත්තෙන් බයි යන්නේ වැරදි පැත්තෙන් ඕ යන්නේ මේ පැත්තෙන් එන්න මං නීතිත් අනුගමනය කරලා රේස් එක වදින්නේ මෙයාලා මාර වැඩ කරන්නේ අඩෝ මේක නම් පෙරදෙන්නේ නැහැ ඉතින් ඈ පෙරදුනොත් අයි CDB කරවන්නවත් නැහැ බයි ඇල්ලුවා ඔය ඊසි මේකටන් ඇල්ලුවා සටපට්ට ගාලා කොහමද දැන් මේ උඩරිමටම වගේ පාගලා තමයි යන්නේ මේ ඇතුලෙන් ඔයාලට බලා ගන්න පුළුවන් ඇතුලට ගියොත් නා CDB කාරේ ඉන්නවා බලා ගන්න පුළුවන් යන වේගේ මේ එළියෙන් නම් බලා ගන්න දියන්නේ හරි ඇල්ලුවා අය ඊසි මචං යන වේගෙට මෙව මොනවද ඊසි ඕ තව ටිකෙන් වැටෙනවා මේකට වෙන වොයිස් දෙන එක තමයි අවුලක් වෙලා තියෙන්නේ මේ බලා ගන්න නගරේ ඇතුලේ රේස් වෙන එක තමයි පොඩ්ඩක් අවුලකට තියෙන්නේ එළියෙන් යද්දි නම් අවුලක් නැහැ මේ පේනවනේ මේ හරියන අවුලක් නැහැ කොහොමත් අවුලක් නැහැ මේ බලන්න
අඩෝ කැලේ ගියා. අර මං කිව්වේ. කෝච්චිය ඇල්ලුවා මම උඩරිම හෙන වේගකින් ආවනේ කෝච්චිය ඇල්ලුවා මේ කෝච්චියත් එක්කම යන්නේ කොහමද? ගැම්මන්නේ. කෝච්චිය පාස් කරලා යනවා එන්ඩ් එකටත් ආවා ගැම්මක් තමයි එන්ඩ් නියමයි එන්ඩ් එකට ආවා. ඊළඟට අපිට තියෙන්නේ රත්නපුර. අපි රත්නපුර දාගමු. ඔන්න යාළුවනේ රත්නපුර රේස් එකත් පටන් ගත්තා. අපේ තුන්වෙනි රේස් එක තමයි පටන් ගන්න තියෙන්නේ. බලමු අපිට රත්නපුර රේස් එක දිනන්න පුළුවන් වේද කියලා. මේක නම් මම වෙන බස් කීට් එකක් දාගත්තේ නැත්නම් එකම බලන් ඉද්දි අමාරුයි. මම මේක දවස් ගාණක් තිස්සේ රෙකෝඩ් කරා බං කම්මැලිනේ. හැම වෙලාවෙම එක දිගට ගහන්න බෑ. පළවෙනි අර කොළඹයි කලින් කාපු දෙකයි නම් මේ වෙන දවසක රෙකෝඩ් කරේ මේ මෙතන ඉඳන් ඉතුරු ඔක්කොම එකම වෙලාවෙ පැයක්වත් ගියේ නෑ මට රෙකෝඩ් කරන්න විනාඩි 20ක් 30ක් විතර ගියේ රේස් යන්නේ. ඉතින් රේස් යනවනේ උපරිම වේගෙන්. අපි බලමු මේක දිනන්න පුළුවන් වේද කියලා. කොහොමද නේද ලස්සනට වනාන්තරයක්. මේ ගස් මොනවද දන්නේ නැනේ. පේලියට හැදලා තියෙන්නේ. ඉතින් එහෙම හැදෙන්න ගස් වර්ගයක්. කොහොමද ගස් වර්ගයක් එන්න බෑ. ඉතින් පේලියට හැදෙනවනේ. මොනවද අපිට වැඩක් නැහැ. අපි රේස් එක යමු ගැම්මට. මේ බස් එකට දාන්න හොඳ නමක් කියන්න බලන්න. මේක නැති මේ ගේම් එකම තියෙන බස් මේක ස්කින් එක. මේක ලස්සනයි හැබැයි. මොකක්ද කියලා හිතා ගන්න බෑ. කොළ රතු රැජින ඒ වගේ අලිමන්ද. කොළ රතු රැජින. අවුලක් නැහැ. ඒකත් අවුලක් නැහැ. ඉතින් බස් එකේ පාටට තමයි නම දාලා තියෙන්නේ. ඕ ස්පීඩ් කරා මම ගැම්මට. අපි CTB අයියා හම්බුනොත් බලකමු CTB අයියා එයිද කියලා. අන්න අර ඉන්නේ. අල්ලන්න බලමු අපි ගැම්මටම. අරේ. අම්මෝ ගේම් එකත් එක්කනේ ස්ලෝ වෙලා යනවා. ගෑස් දෙක කඩාගෙන යනවා වගේ. ඇල්ලුවා. ඕ ඇතුලෙන් ගියාට කිසි අවුලක් නැහැ දන්නවනේ. ඇල්ලුවා. දැන් පළවෙනි ස්ථානයේ සිටින්නේ මම. මේ රත්නපුර නගරයට මේ යද්දි පොඩ්ඩක් මේවා කරගෙන යන්න හිමීට නැත්තම් පොඩි අවුලක් තියෙනවා දන්නවනේ. පොඩි මත් වැටෙනවා තව ටිකකින් පේනවනේ මං කිව්වේ හිමීට යන්න ඕනි කියලා. නැත්තම් ඉතින් ඉවරයි. අඩෝ ආයෙත් අයියෝ තව ටිකකින් ඉවරයි. හම්මු මේ මෙතන පාලනයක් නැතිනම් අර වාර වගේ වදී කියලා බය වගේම ඊට පස්සේ එන කේස් ටිකක් මේ වගේ පැත්තකට යද්දි කඩාගෙන විඳගෙන යන්න පුළුවන් ගස් අස්සෙන් හරි අර බිල්ඩින් හරි වල ටවුන් හරි යද්දි ටිකක් අමාරුයි මේ හරි වල යගේ යද්දි උපරිම ස්පීඩ් එක දෙන්න අර වගේ හිමීට ෂේප් යන්න අර පාස් කරත් එකයි නැත්ත් එකයි කියලා මේ වගේ අල්ලන්න අරුව වෙල්යාය මැදින් යන්න තියෙන්නේ ගැම්මටම හප්පෝ කියවලා මහසීමට ඉතින් මේ පිදුරු තියෙනවා ඒක ලියදක් කපලා ඒක ලියදන්නේ අනේ මන්ද මොනවද කියලා අයියෝ හරි වෙලට පෙරලෙන්න යන්නේ ඒත් අපි පෙරලෙන්නේ තනි රෝදෙන් හරි ගිහිල්ලා ඉදිරියට තමයි යන්නේ පේනවනේ ලස්සනට යන විදිය ඒත් තව ටිකකින් ලස්සන බලා ගන්න පුළුවන් අනිවා පෙල්ලෙනවා ලොවෙත් බලමු මේ යන වේගෙට නම් කොහොම හරි යා ගන්න ඕනේදී මේ වෙල්යාය මැද යන්නේ එක සුපිරිය බෑර දෙපැත්තට බෑවුම් වගේ තියෙන හින්දා පොඩ්ඩක් අවුලක් අඩොඩොඩොඩ හරි උඩින් යන මේ බස් පියා මොනවද දැකලා නැත්තම් බලා ගන්න බ්‍රේක් පාරක් ගහ ගන්න වෙනවා අර බස් එක ඇවිල්ලා මම විස්තර කරයිද දන්නේ බ්‍රේක් පාරක් ගහ ගන්න වෙනවා නැත්තම් ඉතින් පොඩි අවුලක් තියෙනවා පොඩි මිස්ටේක් එකක් තියෙනවා ටක් ගාලා දාගෙන යන්න ඕනේ නැත්තම් ඉතින් පෙරදෙනවා නියමට දාගත්ත ආයෙත් උඩට ආයෙත් ඉතින් මුල ඉඳන් ස්පීඩ් කරන්න වෙනවා පාස් කරයිද කියලා බය මට දැන් අර අනිත් බස් ටික ඇවිල්ලා එහෙමනොත් නවුලෑ බලමු තාම නම් ආවේ නැහැ මේකේ අනික දැන් මේකේ දුම යන්නේ අර රේස් කරන රිද්ම් එකට අර වෙනතර හැම වෙලාවෙම ගියානේ දැන් එහෙම යන්නේ හැබැයි කළු දුම යන්නේ මොකද සුදු දුම යන්නේ දිගටම අරගෙන යමු තාම පේන තෙත්මානකවත් නැහැ බස් අනික අපිට පිටිපස්ස වෙන්නේ නැහැ අපිට ඉස්සර විතරයි වෙන්නේ මම හිතන්නේ ආය අල්ලයි කියලා කොහොමද ආය නල්ලන්නේ නැහැ කොහොමද උපරිම වේගකින් ආව හෙන දුරක් කිලෝමීටර ගාණක් එහෙනම් මේ කිලෝමීටර ගාණක් පෙන්නන්නේ මට හිතෙන විදිහට මම කිව්වේ හරි එන්ඩ් එකටත් ආවා මන් දිනුන් ඒකත් යෝ ඊළඟට තියෙන්නේ කෙලින්ම ගාල්ලේ තමයි රේස් එක තියෙන්නේ දකුණු පළාතේ දකුණු පළාතේ ගාල්ලේ රේස් එක තියෙන්නේ මේකේ අර පොට් එකක් තියෙන අර මුහුදටත් එක්ක වැටෙනවා එතනින් වේගෙන් ගියොත් එතන නම් දැන් හොඳට මීටර් කරන් ඉන්නේ පෙරදිලාම එතනින් ස්ලෝ කරලා ගන්න ඕනේ ලස්සනට බස් එක ඒ ටික ලස්සනයි අර ස්ලෝ කරලා ගද්දි යමර අඩෝ CDB එක විදිනවා මේ පාර කෙලින් හින්දා හොඳටම වේගී යනවා හැබැයි ගේම් එක අසාධාරණයක් කරන ඒ බස් අර මොකද්ද පණ ගන්න මේ ගේම් එක පටන් ගත්ත ගමන්ම හෙන වේගින් යනවා අපේ එක ස්ටාර්ට් වෙලා හිමීට අද්දලා යද්දි ඉතින් ගිහිල්ලා ඉවරයි පේනවනේ අර ගිහිල්ලා තියෙන දුර ඒක පොඩි අවුලක් තියෙනවා ඒක හැදුවා නම් හරි මේ ගේම් එකෙන්ම නැත්තම් පොඩි අර යා ගන්න බෑනේ ඉතින් කොහොමවත් පෙරදෙන සීන් එකක් තියෙනවනේ ඕන්න යනවා
පෙනී යනවා. ඒ ලස්සන ගෙදරකුත් ලස්සන නේ හොල්මන් වගේ. ඊසි මේ දෙවෙනිය පාස් කරා ගැම්මක් තමයි. ඊසි නියම. අපි දැන් තියෙන අපේ පළවෙනි CTB යාළුවා අල්ලගන්න. අපේ මේ පෙම්බර සුකුමාල යාළුවව අල්ලගමු අපි කොහොම හරි. කොයි මෙයා නෑ තව. හැබැයි මේ පාරේ නම් විදිනවා මම. I think හැබැයි නැති වෙන්න දුවන්න පුළුවන්. මේ යන්න වේ ස්පීඩ් ඔය ඉන්නේ අපේ CTB යාළුවා. අපි ඔය අල්ලන්නද එපාද මං උනට අල්ලනවා. බයි කියලා වැඩන්නේ. එයා ගියා අපි යමු ගෑම්මට. මේ එහා පැත්තට බෙල්ලුනොත් පාට හෙලක් තින්නේ හිමීට යන්න ඕනේ. අපි මේ අවස්ථාවේ දැන් පාස් කරලා ඉවරනේ හිමීට යන්න ඕනේ කියලා ඉස්සරහට බලන්න මට වෙන වැඩේ හිමීට ගිහිල්ලා පාස් කරා කියලා මට සුපීරිම වැඩක් වෙනවා. ඉතින් බය වෙන්න එපා සුපිරි වැඩක් වෙනවා. ගෑම්මටම වෙන්නේ. ට්‍රක් වගේ වතුරට පොට්ට අඩෝ ගහස්සෙන් ගියා බා. මෙවුණ හදන්නේනවා. ඒත් දැන් ඕකේ ගහස්සෙන් යන්න බැරිලා තිබොත් දැන් මම පෙරදෙනවනේ. මට ඒක වැඩක් නෑ. ගේමේ ක්වොලිටිය වටිනවා. නියමෙටම. ඕ නගරයක් ඇතුලෙන් දෙබෑක් කරගෙන යන්නේ. අය මුහුද දෙබෑක් කරන් යනවා. ඕ මේ හරියෙන් බ්‍රේක් ගහ ගන්න වෙනවා. මේ පේනනේ බස් ස්ටෑන්ඩ් එකේ බස් නම් තියෙනවා ලස්සනයි. මේ හරියෙන් ගේම් ගහ ගන්න මේ ගේම්ලු මෙන්න මේ මං කිව්ව පොට් එක බ්‍රේක් ගහ ගන්න ඕනේ. මෙතනින් නැත්තම් කෙලින්ම හඳේ නෙමෙයි මුහුදේ වැටෙනවා. එහෙනම් මේ හරිය ලස්සනට කපලා ගන්න ඕනේ අපි මේ විදිහට. මෙන්න මේ විදිහට කපලා අරගෙන ලස්සනට අරගෙන යන්න ඕනේ. එතකොට තමයි ඉවර වෙන්නේ තැනට යන්න පුළුවන් ගේම් එක. නැත්නම් ඉතින් බෑ. මේ විදිහට යමු. එළියනුත් පාර අනිත් පාරනුත් තියාගන්න පුළුවන්. නැත්නම් ඉතින් මේ පාරනුත් තියාගන්න පුළුවන්. ඉතින් මේකනේ ඉතින් කොහොමත් මේන් රෝඩ් එකකින් යන්න ඕනේ. අනිත් පාරෙන් ගියොත් පෙරදෙනවා. මං ගෙදරක් හදලා තියෙන ඉතින් පේනවා. අපි පල්ලෙහා පාරත් ඉතින් මේකනම තමයි සෙට් වෙන්නේ. ඒ පාරේ ගියොත් එම් පෙරදෙයි කියලා හිතනවා. ඉතින් ඒ පාරෙන් කැමති අය යන්න පෙරදෙන්න ගැම්මක්. මම මේ පාරෙන් ගිහලා දිරන්න. මෙන්න මේ විදිහට යනවා. ආයෙ නම් අල්ලන්න වෙන්නේ නැහැ. ඉතින් CTB අයියටයි ප්‍රයිවට් අයියටයි මල්ලිටයි අක්කට නංගිට එච්චර නැහැ දෙන්න යාවේ. එන්ඩ් එකටත් ආවා. ඒකත් මං දිනුම් එහෙනම්. යෝ ඉතින් අපිට ඊළඟට තියෙන්නේ අපේ මාතර. ඒකත් දකුණු පළාතේ තියෙන්නේ. යෝ එනම් මුහුදුබඩ ඉඳලා ගැම්මට මාතර තියෙන රේස් එක පදිමු. මෙතන අර උඩ පාරෙනුත් යන්න පුළුවන්. උඩ පාරෙන් ගියොත් වටයක්. එතකොට ඔයාලට පෙරදෙන්නේ නැහැ. හින්දා මේ බස්ුත් යන පාරෙන් වත් යන්න. ඒක මොකද්ද? view point. view point එකක් මට සිරි මෙතනින් දන්නා view එක දෙන්නේ. අපි ඒව වැඩක් නෑ. අපි රේස් එක පදිමු ගැම්මට අපිට මොකද view point එකක් ගැන. මෙන්න මේ විදිහට මේක ඇතුලේ යද්දි ලස්සන නිකන් මෝහනේ වෙනවා වගේ. මෝහනේ වෙනවා වගේ. අවුල නැහැ අපිට වැඩක් නෑ. මෙන්න මෙතනින් තමයි අර පාර සෙට් වෙන්නේ මං කිව්වා. අපෝ මේවා නම් එපා වෙනවා කාම්බේ ගහලා සි. ඔය උඩිනුත් එක්ක යනවා. ඕද මට රේස් එක නෙමෙයි දිනන්න දෙන්නේ. මෙහෙම කිව්වා. මේ වගේ නම් බෑ කියලා තියෙනවා. මට නම් බෑ. මේ වගේ ගියොත් මට වෙන්නේ ආය දන්නවනේ. මට බෑ කියලා මට වංගු අර හිර වෙලා වගේ යද්දි කොහොමද බස් එක පැද ගන්න හිමීට යන්න පුළුවන්. වේගෙන් යා ගන්න බෑ. අමාරුයි පොඩ්ඩ අරනේ වදිනවා වගේ එක. මේ හින්දා හිමීට තමයි යන්න වෙන්නේ මට. පේනවනේ. මේ වගේ වේගෙන් යා ගන්න බෑ. අපි බලමු කොහොම හරි දිනන්න ඉතින් try එකක් දෙමු. try එකක් දෙන්න නැතුව බෑනේ කරන්නේ. මෙන්න මේ විදියට අපි try එකක් දීලා බලමු. අපේ අයියලා ටික ලංවත් වෙන්නේ නැති වෙයිද දන්නේ මේකට. පොට්ට කම්මැලි කියවලා මේ. වතුරක් තිබහයි. අඩෝ කාන්දු ගැටි තියෙනවා. අඩෝ කෙහෙල් බද්දරද? අපේ අයියා අපේ ප්‍රයිවට් අයියා ඉන්නවා. අපේ ප්‍රයිවට් අයියා ඉන්නවා. ගැම්මට අල්ලන්න බලමු. ගැම්මට යෝ මොනිකන් ඔය හෙඩ් එකක් ගහලා ගන්න ගැම්මටම අයියා අපි යනවා. මේ මොනවද මේ? අපිට වෙඩන්නේ. අපි අපේ ප්‍රයිවට් අයියාව පාස් කරා. මේ අවස්ථාව මේ මොනවද මේ හට්ටි මටෙන් ටින් වගේ. ඒ වැඩන්නේ අපේ CTB අයියත් ඉන්නවා මේ අවස්ථාවේ. CTB අයියේ අපි යනවා මල්ලියේ මල්ලියේ මේ පාරක් ගාලා ගමු. මෙන්න මෙතන තියෙනවා අපේ ඕ හැරවුන් ලක්ෂය මෙතනින් කියලා ඉස්සරහ වදිනව නැත්තම් අපි මේ විදිහට ලස්සනට හරලා ගමු. මේ අවස්ථාවේ මෙන්න මේ විදිහට තමයි මාතර බෝධිය තිබ්බේ. අඩෝ ඒවට නෑ මෙන්න මේ ලස්සනට හරලා ගමු. මෙන්න මේ විදිහට තමයි තියන්නේ අපි.
හිමීට යකෝ මෙන්න CDB අයියා පාස් කරා ඒ ගේම් එකේ මෙච්චර කාලයකට වුණ ජරාම සිද්ධිය හිමීට ගියපේකේ පළ විපාක වල වේගින් යන්න කඩාගෙන විතරේ වේගින් යන්න මන්නම් අයි කියන්නේ හිමීට ආරි මාරු බස් එකත් එල්ලුණා මාරු ආ හිටගෙන අයි දන්නේ ගුරුත්වාකර්ෂණ බලය කොහෙටද දන්නේ යන්නේ පේනවනේ ඉතින් නියම CDB අයියා අපි පාස් කරා දැන් හිමීට යන්න දෙන්නේ ඉතින් ආයෙ වැඩක් නැහැ ඉතින් ආයල්ලනවා බොරු පෙරලිලක් දැන් පේනවනේ හිමීට යන විදිහ කොත්තර බෑගුවත් රේස් වෙන්නෙම නෑ අනේ අර ප්‍රයිවට් අය කියන්නේ බස් එක නවත්තලා දෙනවා මාත් ආසෙන් ලස්සනට බස් එක නවත්තලා ඉන්න ඉදිරි වීඩියෝ වලින් ඒවත් අරගෙන එන්නම් තව අර කන්ටේනර් ටිපර් වගේ ආවන සුපිරි කියලා තමයි මට ටිපර් පදින්නත් ආසයි මේක නා මේ ගේම් එක ඇතුලේ යූලොස් මම පැරදි ගැම්මා යෝ ඉතින් අපිට ඊළඟට තියෙන්නේ අපේ හම්බන්තොට නගරයේ ලස්සනට හම්බන්තොට නගරයේ පදිමු වෙන යෝ හම්බන්තොට රේස් එක අපි බලමු හම්බන්තොට නිකන් වියලි කලාපේ වගේ වෙලා හම්බන්තොට වියලි කලාපයක් දාන්නේ මොකද්ද කියලා අපිට වැඩන්නේ සතු උද්‍යානයක්ද බං අර එහා පැත්තේ තියෙන්නේ එහා පැත්තේ කියන්නේ මගේ වම් අත පැත්තේ ඒක මට දැනන්නේ මම උතන ගිහලා දින අතට යා ගන්නත් බෑ ඔතනින් එහාට යන්න බෑ කොහොමද බලමු දවසක ඔකත් විවෘත වෙයි කියලා මං හිතනවා අපේ ගේම් එකේ අප්ඩේට් වලින් අප්පඩ හිරි අප්ඩේට් නෙමෙයි අතන ගියා මේ මෙතන යද්දි හිමීට බලාගෙන යන්න වල රේස් එක පදිද්දි මෙතන ජල ගංගාවේ දිය ධාරාවේ කියලා තමයි තියෙන්නේ ඉතින් මේ පේනවනේ මෙතන යද්දි හිමීට යන්න නැත්තයි ඉතින් බඩුම තමයි මෙන්න මේ විදිහට හරවලා හරි මාරු ඉතින් අල්ලනවා නෙවෙයි පෙරදෙනවා කියන්නේ ඔකට තමයි වැදුනනේ දැන් ආයේ මුල ඉඳන් රේස් කරගෙන හිමීට යද්දි පස්සේ යූලොස් කියලා වටුනාට පස්සේ මම පෙරදි කියන්නේ පෙරදි වෙන දෙයක් නැහැ පෙරදි ඒ වැඩන්නේ කොහොම හරි දිනන්න try එකක් දෙමු you loss වුණොත් loss you win වුණොත් win මට වැඩන්නේ කොහොම හරි යමු බලන්න දිනන්න තවම නවතින්නේ මේ මෙතනින් ගියොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ජාත්‍යන්තර නෑම ඒක එතනමයි දිරන්නෙත් නෑ මොකුත් නෑ එච්චරම තමයි ඒක අපිට වැඩන්නේ මෙන්න මේ විදිහට දාලා යමු මෙතන තියෙනවා මං ආසම නැති වර්ගයේ පාරක් ඒකේ වදින්න නැතුව හිමීට යන්න පුළුවන් නම් හිමීට කියන්නේ වේගෙන් යන්න පුළුවන් නම් ආසයි ඒත් දැන් මං එතන ලස්සනට වේගෙන් යන්නේ වල බලගන්න මේ වගේ පාරවල වලට ආසම නැහැ දෙපැත්තෙන් හිර වෙලා වගේ දැනෙනවා ඒත් පේනවනේ මම යන්නේ ලස්සන මෙහෙම යද්දි ලස්සනට දැනෙනවා ඒ ෆීලින් එක ගැම්මක් අල්ලලා තියෙනවා කියලා තේරෙනවා ඒවට වැඩක් නැහැ අපි මේ විදිහට යමු මේ වංගු තමයි එපා වෙන්නේ දිරවන්නේ වංගු දිරවන්නේ වංගු වලට ආස නැති ඔයාලත් ආස නැද්ද වංගු වලට එහෙනම් ඉතින් වංගු වලට ආස නැතුවම ඉන්න අපිට වැඩක් නැහැ මේ ආකාරයෙන් වංගු වලට ආස නොවන අයට අපිට වැඩක් නැත හරි මෙන්න මේ විදිහට ගැම්මට මෙයමු වංගු ගොඩක් තියෙනවා මල් සරාට වෙදිනවා වංගු ගොඩක් තියෙනවා මල් සරාට වෙදිනවා ඩඩඩඩඩ සින්දු කියලා මම මේ කම්මැලිකම නැති කරන්න තමයි හදන්නේ ඉතින් කම්මැලි පටව කම්මැලි හව් මට වැඩක් නැහැ ඒ මාතර මේ ස්ටේටස් වලට ලයික් කරන ඒවා උඩින් එන එතකොට ඔයාලට ගේම් එකකටත් බාධාවක් ඒව වැඩක් නැහැ මට ලයික් කියන්නේ ඔයාලා බාධාවක් කරගෙන වීඩියෝ එක බලන්න පාට් channel එක subscribe කරගෙන යන්න එන්න මේ විදිහට ලස්සනට හරවලා ගමු ගැම්ම ලස්සනට නැහැර උන්නේ නැහැ වගේ එන්ඩම කම්මැලිම වෙලා තියෙන මේ බලන්න කරයා ලස්සනට අල්ල ගන්න තිබ්බතන ලස්සනට වංගුවක් තියෙනවා මම වංගු වලට ආසම නැහැ යන්නේ හින්දා තමයි මම වංගු වලට ආසම නැත්තේ මේ විදිහට ගියාට පස්සේ හරි මේ විදිහට ගියාට පස්සේ මං කොහොමද යව අල්ලගන්න බෑ කියන පට්ටම වේගින් යනවනේ ඒත් ඉතින් බා කොහොම හරි අල්ලගන්න බලනවා මේ යාළුවනේ පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න මේ ඔයාලාට ඊළඟට ඕනි ගේම්ස් අනේ හොරෝ ගේම් නම් ගහන්න බෑ එපා වෙනවා ඒ කියන්නේ අර මට මතක හිටින්නේ දැන් ඔයාලා කියන මොකද්ද අර ලංකාවේ වලව්ව ගහන්නලු ග්‍රෑනි ගහන්නලු ඒක යා කමෙන්ට් එකෙන් බලා ගන්න මේ මට බෑ අප්පා මේ මට බෑ කියන්නේ ගහන්න try එකක් දෙන්න මට ඒ බාණ්ඩ තියෙන තැන් එහෙම පාට අමතක වෙනවා එපා වෙනවා ග්‍රෑනි එකේ මේ යන්න තැනක්වත් හොයා ගන්න බෑ මට මේ ග්‍රෑනිව බග් කරන්න විදිහක් තියෙනවා අන්නේ වීඩියෝ කොන්න පල්ලෙන් කමෙන්ට් අයියෝ බ්‍රේක් ගහගන්න හරිනේ පැරදි ඕන්න දාලා ගියා යා හරි ඕන් ගියා අපේ ප්‍රයිවට් අයියා නාරු දැන් ඉතින් පැරදි එයාවත් පාස් කරගන්න බැරි නා යූ ලොස් තමයි යූ ලොස් මේ අර ග්‍රෑනිව බග් කරන්න ක්‍රමයක් දන්නවා මං ඒ ක්‍රමේ දැනගන්න ඕන පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න මම වීඩියෝ එකක් අරගෙන ඉන්නම් ග්‍රෑනි ගේම් එකේ
හැබැයි මට ග්‍රෑනීගේ ගෙදර පැනලා යන වීඩියෝ එකක් ගේන්න බෑ. මට ඒව තේරෙන්නේ නැහැ කරන්න. ඇත්ත වශයෙන්ම කිව්වොත් තේරෙන්නේ නැහැ එකෙන් පැනලා යන්න. මට අමාරුයි මේ වැඩේ කරන්න. ඒ හින්දා බස් ගේම් එකක් ගාගෙන ආතල් එකේ ඉන්න බස් ගේම් විතර නෙවෙයි ඉස්සරහට සුපිරි ගේම් ටික අරගෙන එනවා. මේ පාරණ ආඩේ මේ ගලේල මාතලේ පාර වගේ බං අපේ පාර වගේ මේ හෙල්ලෙන උඩ යන බඩවලට ගේලියේ මේක ගියෝ. මාරු එල කීරි එල පවුසි ආත සුපිරි ගැම්ම ආඩෝ කොච්චර ගියත් හොයන්නවත් බැරි වෙයි වගේ ඈ අල්ලනවා තියා ලං කරලා අර ලස්සනට බස් එකේ පිටිපස්සුවත් බලා ගන්න බැරි වෙන තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ ඉතින් නිවන් නෑ මොකුත් නෑ පොල් ගස් ආඩෝ දැක්කම ඒවා පොල් ගස් ගොඩක් මෙහෙම තියෙනවා මේක නෑනේ බා පොල් ගස් වලට මේක පොල් ගස් ශූන්‍ය කලාපයක් අපිට වැඩක් නෑ ආඩෝ මේ තියෙන අපේ සිතුල්පව් ලස්සන අලංකාරලා මේ ඒ සිතුල්පව්වේ ඒ අඩෝ ගලි බවුසරයක් කොහෙන්ද ආවා මෙච්චර ලස්සන තැනකට ගලි බවුසර් එන්න ඕනේ බං අයියෝ බන් මේ ලස්සන බිත්ති වලින් වට වෙලා තියෙන පාර පොඩ්ඩක් පළල් හින්දා මම සතුටින් යනවා ඇයි මේ බිත්ති හොදන්නේ නැත්තේ ඇයි බිත්ති පේන්ට් කරන්නේ නැත්තේ බලන්න කැත වෙලා ඒත් ලස්සනයි මට වැඩක් නැහැ තා ටිකකින් වදින බේබේ ඇත්ත ලෝකේ වේව ගියොත් මේ විරුසු බැරිලා ඉදි වහාට නැකදලා සීරාම කතාව මේ හાર્ට් ඇටැක් එකදලේ හැප්පිලා වැරේ බා හැප්පිලා ආඩෝ මන් ලොස් බන් ෂික් යෝ ඉතින් දැන් තියෙන්නේ මොනරාගල රේස් එක අපේ අවසානම රේස් එක අපේ අලුත් අප්ඩේට් එකකින් බස් නෑ අපේ අලුත් අප්ඩේට් එකකින් ආපු මොනරාගල අප්ඩේට් එක අලුතෙන්ම ආවේ හරි ඉතින් ඒකේ තමයි රේස් එක පදින්නේ මොනරාගල රේස් එක තමයි අපේ අවසාන රේස් එක මෙන්න මේ වීඩියෝ එකේ වීඩියෝ කියන්නේ එච්චර තමයි රේස් තියෙන්නේ හරි ඉතින් පටන් ගමු ගැම්මට මේ පාරත් ඉතින් ආසයි හැබැයි මේ වගේ වනාන්තර පැත්තකට මම පට්ට ආසයි බස් එක ඩ්‍රයිව් කරන්න අර මේවා පැති වලට වඩා මොකක්ද ඒකට කියන්නේ ටවුන් පැති වලට නගර බද පැති වලට මේ වගේ පැති ආතල්ලා ලස්සනයි මේ විදියට පාදිමු අපි ගැම්මටම රේස් එක ඉමීඩි යන්න ඕනි මගේ ඔළුවත් එක්ක රිදෙනවා දැන් එක දිගට රේස් පැදලාම මන්න කියනවා එක දිගට පදින්න බෑ ඒකේ ආතල් එක නැතිනම් මම වීඩියෝ කරන හින්දා එක දිගට පැද්දේ මෙන්න මේ විදිහට ලස්සනට දාගන්න නැත්නම් ඔයාලා කොයි හරි වැදිලා අණ්ඩක් දෙකක් කැඩේවි මෙන්න මේ ආකාරයට දාගමු අපි ලස්සනට මොනරාගල මේකත් පෙරදී කියලා හිතන මට මොකද මොනරාගලත් දැන් මේ ටවුන් හරියට ආවට පස්සේ පට්ට අමාරුයි රේස් එක පැද ගන්න ඔයාලටම තේරෙයි ඒක ඊට වඩා අමාරුයි ඔයාලට කියන්නද පොඩි රහසක් මේ මොකක්ද අර මම රහස් පාරක් තියනවා කියලා කිව්වේ මොනරාගල ඒ පාරෙත් දාපන් අරද මේ රේස් දෙකට යන්න තියෙන්නේ රේස් එකේ ඒ පාරෙන් යන්න තියෙනවා මං ඒ රහස් පාර කියලා හොයාගත්තක පේනවනේ රහස් පාරවල් මචං රහස් පාරවල් එව්වත් මේ ගේම් එකට අයිති මචං අයිති පේනවනේ අපි යන ස්පීඩ් එකේ ගැම්ම පට්ට යනවා ගියේ මෙන්න මේ විදිහට කපලා ගමු ගැම්ම තමයි යෝ මල්ලි සල්ලි බල්ලි අඩෝ තෙල් සෙඩ් එකක් තියෙනවා තෙල් ගහන්න ඕනේ නැහැ මේවා තෙල් සෙඩ් ළඟින් ගියක් දුවන 6500 එන්ජින් ධාරිතාවක් තියෙන වාහනේ ගැම්ම 2 player අල්ලන්නේ 2 player අපිට දෙන්නේ එක වංගුවයි උඹ පෙරදි පෙරදි ජි දු අඩෝ බලපන් මේ මැසේජ් එනවා බං මට පාර පේන්නෙත් නැහැ මං කොහෙවත් යනවා සි මොනවද මේ කරන්නේ ඇයි මේ මට හැම වෙලාවෙම මැසේජ් දාන්නේ මම නම්බරෙත් අයින් කරා YouTube එකේ මට ප්‍රොමෝට් ඕනෙත් නැහැ මොකවත් ඕනේ නැහැ එතනදී මට ඩිදාස ගේම් එකක්වත් ගහන්න වෙන්නේ නැහැ නේ දන්නවනේ ඉතින් තේරෙනවා ඔයාලට උනා අර FIFA එක හදි කෝල් එකක්ම කොයි වගේද මෙහෙට කපන්න ඕනේ නේද මට අමතකුණා අඩෝ මේ හරි අරු දාලා ගියා හරි නියමයි මම ලොස් මේ පාරත් ලොස් වෙනවා බලපන්කෝ සි ඕ බලපන්කෝ සි කඩේ අවසාන ගේම් එක මේ විදිහට අර ජෝන් සීනා පරදුනා වගේ තමයි වුනේ අවසාන ගේම් එක මම මේක හරිනම් දිනන්න ඕනේ පළඩියව දිල්ලා මේක දිනන්න ඕනේ ඇයි බඩ දිනන්න බැරි අදන්නේ දිනන්න හැකියාවක් තියෙනෝනේ දිනන්න උනන්දුවක් තියෙනවා මම ලොස් පෙරදි channel එක subscribe කරගෙන යන්න වීඩියෝ like එකක් දාන්න bye bye